අයිබෝන් රාජ්‍ය සේවකයන්ට දේපල ණය ලබා දීම සම්බන්ධයෙන් රජය මගින් නිකුත් කරන ලද නවතම චක්‍රලේඛය ගැන තමයි මම අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බැංකු මගින් දේපල ණය ලබා දීම පසුගිය කාලේ නවතා තිබුණා ඔබට මතක ඇති. එහෙත් මේ නවතම චක්‍රලේඛය මගින් රජයේ නිලධාරියෙකු හට රුපියල් ලක්ෂ 50 දක්වා වූ දේපල ණය මුදලක් සහන පොලී මුදලකට ලබා ගැනීමේ අවකාශ සලසා දී තිබෙනවා. ඉතින් අපි කාගෙත් සිහිනය Tamanටම කියලා සෙවණක් සාදා ගැනීම. ඉතින් මේ නිවාස සිහිනය සැබෑ කර ගැනීම සඳහා රජයෙන් ලැබිලා තියෙන මේ අවස්ථාව ගැන වැඩි විස්තර අපි කතා කරමු. අද මම මේම වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම දේපල ණය ලබාගත හැකි බැංකු මොනවාද? ලබාගත හැකි මුදල කොපමණද? අය කරන පොලි ප්‍රතිශතය කොපමණ මුදලක්ද? ඒ වගේම ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් මොනවාද? යන ආදී කරුණු සියල්ල. ඉතින් මේ කරුණු සියල්ලම දැන ගැනීම සඳහා වීඩියෝව අවසාන වෙනතෙක් රැඳී සිටින්නට කියා ඉල්ලා සිටිනවා. බැංකු මගින් දේපල ණය ලබා දීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය සඳහන් වන්නේ 24 වෙනි පරිච්ඡේදයේ. අපි පළමුවෙන්ම බලමු මේ දේපල ණය ලබාගත හැකි කාරණා මොනවද කියලා. නිවසක් ඉදිකිරීම සඳහා සුදුසු ඉඩමක් මිලදී ගැනීමට ඔබට ණය සඳහා යෙදුම් කළ හැකියි. ණය ඉල්ලුම් කරුට එසේනම් මේ ණය ඉල්ලන රජයේ නිලධාරියාට අයත් ඉඩමක අලුතින් නිවසක් ඉදිකිරීමට පුළුවන්. ඒ වගේම නිවසක් සහිත ඉඩමක් හෝ මහල් නිවාසයක් මිලදී ගැනීමේ කාරණාව සඳහාත් ණය ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඉදිකර ඇති නිවසක් වැඩි දියුණු කිරීමට සහ අලුතින් කොටසක් එකතු කිරීමටත් ණය ලබා ගන්න පුළුවන්. අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවසක ඉතිරි වැඩ නිම කිරීමටත්, ඒ වගේම නිවාසයක් තැනීමට සුදුසු ඉඩමක් මිලදී ගැනීමට හා එහි නිවසක් ඉදිකිරීම යන කාරණා දෙකටමත් එකවර ණය මුදල් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. නිලධාරියට පමණක් නොවේ. නිලධාරියාගේ කලත්‍රයා යනු ස්වාමි පුරුෂයා හෝ බිරිඳ. එසේනම් කලත්‍රයාට හිමි යම් දේපලක් සඳහාත් ණය ඉල්ලුම් කිරීමට අවකාශ සලසා දී තිබෙනවා. ඒ අනුව ණය ඉල්ලුම් කරුගේ කලත්‍රයාට අයත් ඉඩමක අලුතින් නිවසක් ඉදිකිරීමට හෝ ඉදිකර ඇති නිවසක් වැඩි දියුණු කිරීමට, අලුතින් කොටසක් එකතු කිරීමට හෝ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවසක ඉතිරි වැඩ නිම කිරීම යන කාරණා සඳහාත් ණය අයදුම් කරන්න පුළුවන්. මෙහිදී රජයේ සේවකයන් සඳහා සින්නක්කර ඔප්පු සඳහා පමණක් නොවේ, ස්වර්ණ භූමි හෝ ජය භූමි දීමනා පත්‍රය යටතේ ලබා දී ඇති ඉඩමක හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ලබා දී ඇති ඉඩමක නිවසක් ඉදිකිරීමට, ඉදිකර ඇති නිවස වැඩි දියුණු කිරීමට, අලුතින් කොටසක් එකතු කිරීමට, අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවසක ඉතිරි වැඩ නිම කිරීමට යන කාරණා සඳහාත් ණය ලබා ගැනීම සිදු කළ හැකියි. ආයතන සංග්‍රහයේ 24 වෙනි පරිච්ඡේදයට නව වගන්තියක් එක් වුණා. ඒ අනුව රජය මගින් හෝ පෞද්ගලික අංශයෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතියක තනි නිවසක් හෝ මහල් නිවාස ව්‍යාපෘතියක නිවාස ඒකකයක් මිලදී ගැනීම සඳහා ණය අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු රජයේ නිලධාරියෙකුට මේ දේපල ණය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. පළවෙනි සුදුසුකම රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙකු වීම. දෙවැනි සුදුසුකම වන්නේ විශ්‍රාම වැටුප් හිමි වර්ෂ 5ක සේවා කාලයක් සහිත ඒ වගේම තනතුරේ ස්ථිර කර ඇති නිලධාරියෙකු වීම. අපි මේ දේපල ණය සම්බන්ධ විශේෂිත කරුණු මොනවද කියලා තවදුරටත් කතා කරමු. දේපල ණය නිලධාරියෙකුට ලබාගත හැකි වන්නේ සේවා කාලය තුල එක්වරක් පමණයි. ඒ වගේම වසර 5ක ස්ථිර සේවා කාලයකට පසු නව තනතුරකට යම් නිලධාරියෙක් පත් වූ විට ඒ නව තනතුර ස්ථිර කර නොමැති අවස්ථාවක වුවත් පෙර තනතුරේ ලැබිය හැකි සීමාව දක්වා ණය ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ස්වාමි පුරුෂයා සහ බිරිඳ යන දෙදෙනාට වෙන්වෙන්ව ණය ලබා ගැනීමටත් හැකියාව පවතිනවා. එහෙනම් දැන් අපි කතා කරමු නිවාස හා දේපල ණය ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කරපු
අලුත්ම චක්‍රලේඛයේ විධිවිධාන ගැන. මේ චක්‍රලේඛය නිකුත් කරලා තියෙන 2026 පෙබරවාරි මාසේ 27 වෙනිදා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8 2026 යන නමින්. මේ චක්‍රලේඛය මගින් ආයතන සංග්‍රහයේ 24 පරිච්ඡේදයේ මම කලින් සඳහන් කර දීපල ණය පිළිබඳව සඳහන් වෙන 24 පරිච්ඡේදයේ 11/4/1 වගන්තිය සංශෝධනය කර තිබෙනවා. කුමක්ද ඒ සංශෝධනය? දීමනා හැර වසර 7ක ඒකාබද්ධ වැටුප හෝ රුපියල් ලක්ෂ 50 යන දෙකෙන් අඩු මුදල නිලධාරියෙකුට දීපල ණය ලෙස ලබා ගැනීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා. දීමනා හැර වසර 7ක ඒකාබද්ධ වැටුප එසේත් නැත්නම් බේසික් මූලික වැටුප කියන්නේ මූලික වැටුප මෙන් 84 ගුණයක් හෝ රුපියල් ලක්ෂ 50 යන දෙකෙන් අඩු මුදල නිලධාරියට ලබාගත හැකියි. උදාහරණයක් ලෙස මූලික වැටුප මෙන් 84 ගුණයක් ගණනය කරන විට රුපියල් ලක්ෂ 60ක මුදලක් ලැබෙනවා නම් අගය ලෙස එවිට එම නිලධාරියට ලබාගත හැකි වන්නේ රුපියල් ලක්ෂ 50 යන මුදල. ඒ වගේම මූලික වැටුප මෙන් 84 ගුණයක් ගණන් බලන විට රුපියල් ලක්ෂ 40 වැනි අගයක් එන්නේ නම් ඒ අනුව ඔහුට ලබාගත හැකි වන්නේ රුපියල් ලක්ෂ 40. සෑම අවස්ථාවකම මූලික වැටුප මෙන් 84 ගුණයක් හෝ රුපියල් ලක්ෂ 50 යන දෙකෙන් අඩු මුදල තමයි නිලධාරියට හිමි වන්නේ. ඉන් අනතුරුව මේ චක්‍රලේඛය මගින් 24 පරිච්ඡේද 11/5 වගන්තිය සංශෝධනය කර තිබෙනවා. ඒ මගින් කතා කරන්නේ පොලි ප්‍රතිශතය පිළිබඳව. පොලි ප්‍රතිශතය ගණනය කර තිබෙන්නේ එක් වර්ෂය සඳහා ඊට පෙර වර්ෂයේ දෙසැම්බර් මාසයේ සඳහා ප්‍රකාශිත average weighted prime lending rate AWPLR මෙය සිංහලෙන් හඳුන්වනවා සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය පොලි අනුපාතය කියලා. ඒ AWPLR යන අගයට 2% එක් කර එවැනි පරිපාලන ගාස්තුකට යටත්ව තමයි පොලි ගණනය කිරීම සිදු කරන්නේ. අපි බලමු පොලිය ගණනය කරන්නේ කොහොමද කියලා ඉදිරියේදී. ඊට පෙර මම කියනවා ඔබට මොකක්ද මේ AWPLR කියන්නේ කියලා. එය ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් වරින් වර ප්‍රකාශයට පත් කරන අගයක්. මෙම චක්‍රලේඛය අනුව යම් විදිහකින් ණය ලබා ගන්නා වසරට පෙර වසරේ දෙසැම්බර් මාසය තුල මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන AWPLR අගයට සාපේක්ෂව එම අගයට 2% එක් කරන ලද අගයක් පදනම් කරගෙන තමයි පොලිය ගණනය කිරීම සිදු කරන්නේ. 2026 වසරේ නම් ඔබ ණය ලබා ගැනීමට අදහස් කරන්නේ AWPLR අගය ලබාගත යුතු වන්නේ 2025 දෙසැම්බර් මාසය සඳහායි. පොලි ප්‍රතිශතය අදාළ ණය මුදල ගෙවා අවසන් වෙනතුරු නොවෙනස්ව බලපෑවැත්වෙන බවත් සඳහන් වෙනවා. දැන් බලමු අපි වාර්ෂික පොලිය අය කරනු ලබන ආකාරය. අය කරනු ලබන වාර්ෂික පොලිය පිළිබඳවයි මා විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ. ඔබට වගුවක් දිස් වෙනවා. එහි ණය මුදල බැංකුවට ගෙවිය යුතු පොලි ප්‍රතිශතය, ඒ වගේම රජය විසින් ගෙවිය යුතු සහ නිලධාරියා විසින් ගෙවිය යුතු පොලි ප්‍රතිශතය ලෙස තීරු 4ක් දිස් වෙනවා. අපි බලමු රුපියල් ලක්ෂ 30 දක්වා බැංකුවට ගෙවිය යුතු පොලි ප්‍රතිශතය ගණනය කරන්නේ කොහොමද කියලා. AWPLR අගයට 2% එකතු කර එන අගය ඊට සඳහන් වෙනවා. ඒ වගේම රජය විසින් එයින් 4% ගෙවනු ලබනවා. නිලධාරියා විසින් ගෙවිය යුතු වන්නේ බැංකුවට ගෙවිය යුතු පොලි ප්‍රතිශතයෙන් 4% අගය අඩු කළ විට එන අගයයි. හරියටම ඔබට නිවැරදිම AWPLR අගයන් බැංකු මගින් ලබාගත හැකි. මම යම් කිසි සරල උදාහරණයක් මගින් මේ පැහැදිලි කරන්නම්. අපි උදාහරණයක් ලෙස සිතමු. ගිය වසරේ 2025 දෙසැම්බර් මාස AWPLR අගය 8යි නම් 8ට 2ක් එක් කළ විට බැංකුවට ගෙවිය යුතු පොලි ප්‍රතිශතය වන්නේ 10%ක්. රජය 4% ගෙවනු ලබනවා. එවිට නිලධාරියා ගෙවිය යුතු පොලි ප්‍රතිශතය වන්නේ 10න් 4ක් අඩු කළ විට එන අගය. එනම් 6ක වාර්ෂික පොලියක්. ඉතිරි මුදල ලක්ෂ 30 ඉක්මවා රුපියල් ලක්ෂ 50 දක්වා ගණනය කරන්නේත් තරමක් වෙනස් විදිහකට. AWPLR අගයට 2% එක්කනහම එන අගය උදාහරණයක් මගින් මම පැහැදිලි කරා 8 එකතු කිරීම 2 ලෙස එසේනම් 10 නම් එවිට නිලධාරියා ගෙවිය යුතු පොලි ප්‍රතිශතය වන්නේ රජය විසින් 2%යි ගෙවන්නේ
එවිට 10න් 2ක් අඩු කරාම 8% ලෙස සඳහන් වෙනවා. එහිදී ඔබට පෙනී යනවා ලක්ෂ 30 දක්වා අඩු පොලියකටත් ඉන්පසු 2%කින් වැඩි වෙනවා ඉතිරි කොටස. ලක්ෂ 50 දක්වා වන පොලිය. කෙසේ නමුත් ඊටම සහනදායී පොලියකට තමයි ඔබට මේ ණය ලබා ගැනීමට අවකාශ සලසා දී තිබෙන්නේ. මේ සංශෝධිත පොලිය අනුපාත මෙම චක්‍රලේඛ විධිවිධාන ක්‍රියාත්මක වන දිනය කවදද 2026 දින හෝ එදිනට පසුව ලබා දෙන නිවාස හා දේපළ ණය සඳහා පමණක් තමයි අදාළ වෙන්නේ. එදිනට පෙර ලබාගෙන ඇති දේපළ ණය සඳහා මෙම විධිවිධාන අදාළ වෙන්නේ නැහැ. දැන් අපි බලමු මොන බැංකු වලින්ද මේ ණය ලබාගත හැකි වන්නේ කියලා. මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉදිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු තුනෙන් මේ දේපළ ණය සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් බැංකුවත් සමග සාකච්ඡා කර ඔබගේ ආයතන ප්‍රධානියා හරහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන සහ ඔබගේ දේපළ සම්බන්ධ වූ ලිපි ලේඛන ඉදිරිපත් කර මෙම ණය සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබට මෙම වීඩියෝ නැරඹීමෙන් රාජ්‍ය සේවයේ දේපළ ණය සම්බන්ධ නවතම චක්‍රලේඛය පිළිබඳව මනා අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කියා මා සිතනවා. ඉතින් තවත් මෙවැනිම වැදගත් කරුණක් සමග නැවත හමු වෙමු. ස්තුතියි.